කල්පනා කරලා බලන්න. මෙදාපාර අලුත් අවුරුද්ද ලංකාවාසී සකල ලෝකවාසී සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙදාපාර අලුත් අවුරුද්දට අපට ගන්න ඇඳුම්නේ එයි මොකද හේතුව? කල්පනා කරලා බලන්න. ඩබල් පොකට් ෂර්ට් හැම කඩේකම ඉවරයි. මෙදාපාර ඔක්කොම අරන් තියෙන ඩබල් පොකට් ෂර්ට් කල්පනා කරලා බලන්න. ඉස්සර ඩබල් පොකට් ෂර්ට් එකක් කිව්වහම කට්ටියට පේන්න බෑ. ඒකට දැන් හැමෝම දින ඩබල් පොකට් ෂර්ට්. මං අහලා බැලුවා ලාල්ගෙන් නුවරත් එහෙමයි. මං අහලා බැලුවා වසන්තගෙන් අනුරාධපුරෙත් එහෙමයි. මං අහලා බැලුවා හඳුන්ගෙන් මාතරත් එහෙමයි. මං අහලා බැලුවා නලින්ගෙන් ගාල්ලෙත් එහෙමයි. හරිද? ඒ නිසා අපි හැමෝටම කියනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කල්පනා කරලා බලන්න. ඩබල් පොකට් ඇඳට කවුරුත් දන්නේ අපි එයි මේ ඩබල් පොකට් අඳින්නේ කියලා. මේකට තියෙනවා තේරුමක්. ඩබල් පොකට් ඇඳීමේ තේරුම තමයි අපට දෙපැත්තම බැලන්ස් කරන්න පුළුවන් කියන එක. අපට ධනවාදයක් තිබෙනවා. අපට සමාජවාදයක් තිබෙනවා. අපට උතුරක් තිබෙනවා. අපට දකුණක් තිබෙනවා. එපමණක් නෙවෙයි අපට ඉන්දියාවක් තිබෙනවා. අපට චීනයක් තිබෙනවා. ඉන්දියාවේ සල්ලි මේකට දාගන්න පුළුවන්. චීනේ සල්ලි මේකට දාගන්න පුළුවන්. චීනේ සල්ලි නැති වුණාට ප්‍රශ්නයක් නෑයි. ඉන්දියාවේ සල්ලි තිබෙනවා. ඉන්දියාවේ සල්ලි නැති වුණොත් ඒත් ප්‍රශ්නයක් නෑයි. චීනේ සල්ලි තිබෙනවා. ඒ නිසා දැනගෙන අඳින්න. අපට ඇඳුම් නැති වුණාට කමක් නෑ. ඔයාලා හොඳට අඳින්න. හැබැයි දැනගන්න ඩබල් පොකට් එකේ තේරුම තමයි දෙපැත්තම බැලන්ස් කරන්න පුළුවන් කියන එක. Thank you.